සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ DL& Family YouTube channel එකට. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් මගේ පුතාලා දෙන්නේ ඔය ඉතින් චිත්‍රයක් අඳිනවා. ඉතින් මොකද ඒගොල්ලොන්ට එළියට සෙල්ලම් කරන්න යන්න බැහැනේ. අපිට මිදුලක් නැහැනේ. ඉතින් අපි ඉන්නේ මහල් නිවාසකනේ. මම ඔයගොල්ලන්ට එතත් කිව්වනේ යාළුවනේ. ඉතින් ඒගොල්ලෝ ඉතින් ඊට වෙලා චිත්‍රයක් අඳිනවා. ඒ වගේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් මම ඊට පස්සේ මගේ 4 වෙනි චූටි පැටියව ඉතින් ඔය හොදලා රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ මගේ පොඩි අනිත් දෙන්න කිව්වා අම්මා අද අපි ගී අතු ගාලා පහන තියන්නම් කියලා. ඔය ඉතින් දෙවෙනි පුතා පිරිසිදු කරලා දුන්නම ඔය තුන්වෙනියා ඉතින් පහනේ ටික ඔක්කොම එතනින් තියෙනවා. ඔය ඉතින් දෙවෙනියා ගී අතු ගන්නවා. ඉතින් ඒගොල්ලෝ දෙයක් කරන්න ඉල්ලුවම අපි කරන්න දෙන්න ඕනේ. පිරිමි ළමයි වුණත් වැඩක් පළක් ඉගෙන ගන්න ඕනේනේ. ඉතින් මට ඉන්නේ පුතාලම 4 දෙනෙක්නේ. ඉතින් ඒගොල්ලෝ වැඩක් ඉගෙන ගත්තට අපත යන්නේ නැහැ කියන එක මට හිතුණ හින්දා මම කරන්න දුන්නා. ඉතින් ඊට පස්සේ චූටිම තුන්වෙනියා පහන තියලා ඔය දැන් මල්ලි ගාවට වෙලා ඉන්නවා. ඉතින් මට ඒක ලොකු හයියක්. ඊට පස්සේ මම පුවා පුතා අපි තේ එකක් බොමුද කියලා. මොකද මේ හවස් වරුවක්නේ. ඉතින් දැන් මම තේ එක හදන්න වතුර එක තියාගත්තා. ඔන්න ඉතින් මම තේ තුනත් හදලා අපි 3 දෙනා විතරයි ඉන්නේ. තේ තුනත් හදලා පුතාලට ගිහිල්ලා දුන්නා. ඉතින් තුන්වෙනියට සුදු කිරි ඕනේ කිව්වා. දෙවෙනියටයි මටයි කාට දාලා තේ හදලා බිස්කට් දීලා අපි 3 දෙනා කෑවා. ඊට පස්සේ මම රැට බත් එකක් හදාගන්න ගියේ. ඉතින් මම දැන් ඔය පෙන්නන්නේ මම කැරට් කල් තියාගන්න විදිය. ඉතින් මම YouTube channel එකකින් තමයි දැක්කේ. ඔය කැරට් ගෙනල්ලා දැන් සතියක් වෙනවා. ඉතින් හොඳට හොදලා වතුරේ දාලා ෆ්‍රිජ් එකේ තිබ්බම අපිට ගොඩ දවසක් තියාගන්න පුළුවන් නැවුම්ව තියෙනවා. ඉතින් මමත් ඒක අත්හදා බැලුවා. ඉතින් එදා ඉඳන් මම ওই විදියට තමයි කැරට් රතු වල කල් තියාගන්නේ. ඉතින් මම දැන් ඔය කැරට් ටික කපා ගත්තා. මම ඉතින් අද හදන්න යන්නේ ඕගොල්ලෝ දන්නවද මොකක්ද කියලා? ඉතින් මම අද සාරන දාලා තමයි රයිස් එක හදාගන්න යන්නේ. ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ දැන් අපි ලීක්ස් දාලානේ හදන්නේ. ඉතින් මම සාරන දාලා හදාගන්න යන්නේ. මම සාමාන්‍යයෙන් අපි පොඩි අය ඔය දඹල නීවිති සාරන මේ වගේ ඔය කන්නැති එළවලු තියෙනවානේ. ඉතින් මම කරන්නේ ඒගොල්ලෝ හරි ආසයි ෆ්‍රයිඩ් රයිස් වගේ එහෙම කලවම්බත් හදලා කන්න. ඉතින් මම කරන්නේ ඔය වගේ මේ කන්නැති එළවලු වගේ දාලා රයිස් එක වගේ හදලා දුන්නම ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කනවා. රසයි අම්මා කියලා කනවා. ඉතින් එතකොට ඒගොල්ලොන්ට කන්නැති එළවලුකින් හරි දැන් ඒක අර අපි වෙනම ව්‍යංජනයක් වශයෙන් හදලා කන්න නැතුව නිකන් අපරාධ විසික් කරනවට වඩා ඔහොම කන එක හොඳ හින්දා මම ඒ විදිහට හදලා දෙනවා. ඉතින් මම ওই විදිහට කැරට් දාගෙන ඊට පස්සේ බිත්තර ටිකත් ඕකට දාලා රයිස් එකක් හදන විදිහටම මේව කරගන්නවා. ඉතින් ඔය ඔක්කොම මේ වුණාට පස්සේ තමයි මම සාරන ටික දාන්නේ. මොකද නැත්තම් ඒක අර ගොඩාක් මේ වුණාම ඒකේ තියෙන කොළ පාට ගතිය යනවා. ගොඩක් තැම්බෙනවා වගේනේ. ඉතින් එහෙම නොකර ටක් ගාලා
ඒ රස්නෙන්ම කොළ ටික කලවම් කරගෙන ඒකට පත් ටික දාගන්නවා. මම ඉතින් ගම්බිරිස් ලුණු තමා දාගත්තේ, වෙන මුකුත් දැම්මේ නැහැ. ගම්බිරිස් ටිකක් වැඩියෙන් දාලා ඔය තියෙන රයිස් එක හදාගත්තා. ඔය තියෙන්නේ මගේ සාරන රයිස් එක. ඊට පස්සේ මම ඒ උයන වෙලාවට මම කපන කොටන ඒවා එකම පීරිසියක එකතු කරලා ඒක ඉඳුල් භාජනයට දානවා. ඉතින් මම දැන් ඔය සිංක් එකත් හොදගත්තා. මම උයන ගමන්ම ඒ භාජන ටික ඒ වෙලාවම හොදන නිසා මට එහෙම භාජන ලොකුවට එකතු වෙන්නේ නැහැ. ඉතින් මම ඊට පස්සේ ගත්ත හොදගෙන ඇවිල්ලා ටිකක් වෙලා ඉතින් පුතාලත් එක්ක හිටියා. ඉතින් ඊට පස්සේ ඉතින් දැන් ටිකක් රෑ වේගෙන ඉන්නේ. ඊට පස්සේ ඉතින් මම මගේ චූටිම පැටියයි මායි නිදාගන්න ඇඳ අස් කරගත්තා. ඉතින් යාව දැන් නිදි කරන්න යන්නේ. ඉතින් හරි අමාරු වැඩක්. දැන් මේ වෙලාවෙත් පාන්දර 3:00යි මම මේ වොයිස් කරද්දි. ඉතින් යා මගේ අතේ ඉන්නේ. ඉතින් මම යාවත් නිදි කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ අතරේ තමයි මේ වොයිස් එක කරලා වීඩියෝ එකට වොයිස් එක දෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔය වගේ අඳස් කරලා මම ටිකක් රෑ වෙන්න වගේ මම තේ එකක් හදාගත්තා. මොකද මම කිරි දෙනවනේ. ඉතින් තේ එකකුත් හදාගෙන ඔය ඇට වර්ග ටික ඉතින් මේ ඒ ටිකක් කෑවා. ඉතින් මං ගිහින් එන්නම්. සුබ දවසක් ඕගොල්ලන්ට.